අද මම ඔයාලට ගෙනාවේ 10 වසර බුද්ධ ආගම ඔයාලගේ 13 වෙනි පාඩම ඇති තතු කියන තිලකුණු දහම. එහෙනම් අපි බලමු පාඩම සාකච්ඡා කරලා. මෙතන ත්‍රිලක්ෂණය ගැන තමයි මේ තිලකුණු දහම කියලා කියන්නේ ත්‍රිලක්ෂණයට තමයි. එතකොට මේ ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් තිලකුණු දහම මොනවද? පළවෙනි එක තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේවා තමයි තිලකුණු දහම එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය කියලා අපි හඳුන්වන්නේ. මේ ගැන එකින් එක කතා කළොත් පළවෙනි ලක්ෂණය වෙන්නේ අනිත්‍ය. අපි සාමාන්‍ය විවහාරයේදීත් කියනවනේ හැමදේම අනිත්‍යයි, හැමදේම ස්ථිරව තියෙන්නේ නැහැ, හැමදාම එකම දේ තියෙන්නේ නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වගේ අපේ සාමාන්‍ය විවහාරයේදී මේක කියනවනේ. එතකොට අනිත්‍ය කියලා කියන්නේත් ඒකම තමයි. ඇත්තටම වෙනස් වීම. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම. එහෙම නැත්නම් කැඩෙන බිඳෙන සුළු බව. විනාශ වෙලා යනවා. හරිද? එතකොට වෙනස් වීම හෙවත් කැඩෙන බෙදෙන සුළු බව තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. තවත් එක විස්තර කරලා කිව්වොත් ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. කිසිවක ස්ථීර සාර පැවැත්මක් නැති බව. ලෝකේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ කිසිවක් ස්ථීර සාර පැවැත්මක් නැහැ කියන එක. අපිට ඔකට උදාහරණයක් විතර ගන්න පුළුවන්. විදුලි බුබුලක්. විදුලි බුබුලක පත්තු වෙන විදිහ නිවෙන විදිහ ගැන පොඩක් හිතලා බැලුවොත් ඒක අඛණ්ඩව දැල් වෙනවා කියලා පෙනුණා. දැන් අපි ලයිට් එකක් ඔන් කරලා තියෙද්දි ඒක අඛණ්ඩව දැල් වෙනවා කියලා නෑ අපිට පේන්නේ. ඇත්තටම එහෙම නෑ. ඔක අභ්‍යන්තරයට ගිහින් හොඳට පරීක්ෂා කළොත් ඒක නිවෙමින් දැල් වෙමින් තමයි පවතින්නේ. හරිද? ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතයත්. මේ ලෝකය එහෙම තමයි. හැමදේම නිවෙනවා දැල් වෙනවා වගේ තමයි. හැමදේම ස්ථිරව තියෙන්නේ නැහැ. හැමදේම අනිත්‍යයි. ඔක තමයි මේ විදුලි බුබුලෙන් අපිට ගන්න තියෙන මේ විදුලි බුබුලෙන් අපිට තේරෙන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. ඒ අනුව අපිට කියන්න පුළුවන් රූපේ පෙන පිටක් වැනිය. වේදනාව දී බුබුලක් වැනිය. සංඥා මිරිගුවක් වගේ. සංස්කාර කෙසෙල් කඳක් වගේ. විඥානය මායාවක් වගේ. ඉතින් මේ කියන පංචස්කන්ධය ගැන තමයි මම ඔයාලට කිව්වේ. ඒ අනුව අනිත්‍ය කියලා කියන්නේ සෑම දෙයක්ම ස්ථිරසාර පැවැත්මක් නොවන බවත් ඒ වගේම මොහොතින් මොහොත සෑම දෙයක්ම වෙනස් වෙනවා, විනාශ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඔක තමයි අනිත්‍ය කියන දේෙන් පැහැදිලි වෙන්නේ. හරි. ත්‍රිලක්ෂණේන අනිත් ලක්ෂණය තමයි දුක්ඛ. දුක්ඛ කියලා කියන්නේ අපි එදිනෙදා භාවිත කරන දුක. ඉතින් සියල්ලම දුක් සහිතයි කියලා මම ඔයාලට කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ඔව් ඇත්තටම සියල්ලම දුක් සහිතයි. මොකද ඉපදීම දුකක් ඇත්තටම. මහලු වීම දුකක්. ලෙඩවීම දුකක්. දි รา යාම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒක දුකක්. අප්‍රියයන් හා එක් වෙන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දුකක් වෙනවා. ඉතින් මේ එකින් ඔකී හැමදේම දුකක්. දුකට හේතුව මොකද්ද කියලා ඇහුවොත් තණ්හාව. නේද? ඉතින් අපි හිතමුකෝ අපි ආස දෙයක් අපි ආස පැන්සල් කේස් එකක් ගමු. පැන්සල් කේස් එකක් තියෙනවා. ඒක එකපාරට එක ෂිපර් එක කැඩෙනවා. ආයි භාවිත ඒක අපිට ආයි පාවිච්චි කරන්න බෑ කියලා හිතමුකෝ. ඉතින් අපිට දුක හිතෙනවා. මේ හැම දෙයකටම මේ තණ්හාවේ පර්ස් එකේ කෙරෙහි ඔයාට තියෙන තණ්හාව තමයි මේ ඔයාට දුකටපත් වීමට හේතු වුනේ. නේද? ඉතින් ඒ හින්දා ජාති ජරා ව්‍යාධි මරණ දුක් මිල මුදල් දැනුගත්කම් නිලතල මේ සියල්ලම දුක් සහිතයි. සියල්ලම එක විටක එකම ඒ කියන්නේ දිගටම පවතින්නේ නැහැ. මං කියවනේ අනිත්‍ය කියලා. අනිත්‍ය හැමදේම. ඒ හින්දා මේ ඔක්කොම දුක් සහිතයි. ඒක තමයි ජීවිතයේ යථාර්ථය වෙන්නේ. ඊට පස්සේ කතා කරන්න තියෙන අනිත් ලක්ෂණය වෙන්නේ අනාත්ම. අනාත්ම ගැන කතා කරන කලින් ආත්ම කියලා කියන්නේ මොකද්ද? ආත්ම කියලා කියන්නේ ආත්මය. තමා හැවත් මම. තමා හැවත් මම තමයි ආත්ම කියන්නේ. මේ අනාත්ම යටතේ
බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලය නිත්‍ය වූ ස්ථීර වූ නොවෙනස්ව පවතින ආත්මයක් හෙවත් මමයයි ගත හැකි පදාර්ථයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේදී ඇතැම් බ්‍රාහ්මණයෝ කියලා තියෙනවා. හැබැයි වෙනස් වෙන සුළු ලොව නොවෙනස් දේ නම් ආත්මයයි ඔහු කියා ඉඳලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නැත්නම් බුදුදහමේ කියලා තියෙනවා එවැනි ආත්මයක් හෙවත් තමාවත් මමවත් එහෙම කියලා ආත්මයක් නැහැ කියලා. එබඳු ආත්මයක් නැහැ කියලා බුදුදහමේ කියනවා. ඒ කියන්නේ මම හෙවත් ආත්මය කියලා කියන්නේ සිතින් මවාගත් බව විශ්වාස කරනවා බුදුදහම අනුව. හරිද? ඉතින් සියල්ල අනිත්‍ය වන බැවින් දුක් සහිත වෙනවා. දුක් සහිත බැවින් අනාත්මයි. මගේයයි මටයයි මගේ ආත්මයයි සැලකිය නොහැකිය. මේ හින්දා අනාත්ම ධර්මය ලොවට ප්‍රකාශ කිරීම බුදුදහමේ විශිෂ්ටත්වයක් පෙන්눔 කරනවා. මේක කියලා තියෙන බුදුදහමේ විතරයි. හරිද? ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. අපි කිව්වා ත්‍රිලක්ෂණය ගැන. දැන් ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන ඉන්නේ අපි. එතකොට ත්‍රිලක්ෂණය අවබෝධ කරගත් තැනැත්තා හැම වෙලෙම අල්පේච්ඡයි. අල්පේච්ඡයි කියලා කියන්නේ අසීමිත ආශාවන් කෙරෙහි ලොල් නොවීම කියලා කියන එක. අසීමිත ආශාවන් කෙරෙහි ලොල් නොවීම කියන්නේ අසීමිත ආශාව කිරීමේ අරුතක්වත් දන්නේ නැති අය. හරිද? ඒ කියන්නේ අල්පේච්ඡයි. සිත සංසුන්. එබඳු ත්‍රිලක්ෂණ අවබෝධ කරගත් තැනැත්තේ කාර්යබහුල වෙන්නේ නැහැ. පහසුවෙන් පෝෂණය කළ හැකි වෙනවා. ඒ වගේම තමයි උත්සාහවන්තයි. ඒ වගේම අටලෝ දහමින් කම්පා නොවෙනවා. එහෙම තමයි ත්‍රිලක්ෂණ අවබෝධ කරගත් තැනැත්තෝගේ ලක්ෂණ අපිට පෙන්වා දෙන්න පුළුවන්. හරි. එතකොට මම කතා කරපු ත්‍රිලක්ෂණ අපි ආයේ සාරාංශයක් අරගෙන බැලුවොත් අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම කියලා අපි කිව්වා. දුක්ඛ කියලා කියන්නේ දුක ඇති වෙනවා තණ්හාව හේතුවෙන් කියලා කිව්වා. සියල්ලම දුක් සහිතයි කියලා කිව්වා. ඉපදීම දුකක්, මරණය දුකක්, ප්‍රියයන්ගේ වෙන්වීම දුකක්. ඒ වගේ දේවල් දුක් කියලා අපි කිව්වා. අනාත්ම කියලා කිව්වා අපි. සියල්ල අනිත්‍ය දුක් සහිතයි. ඒ වගේම මගේයයි මටයයි මගේ ආත්මයයි සැලකිය හැකි දෙයක් නැහැ කියලා අපි කිව්වා. හරි. මම හිතනවා මම පැහැදිලි කරලා දුන්න පාඩම වලට යම්තාක් දුරකට හරි තේරෙන්නේ ඇති කියලා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරලා මට පොඩි උදව්වක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලලා ඉන්නවා. ඉතින් ඔයාලට පාඩම තේරුණා නම් මොන හරි ගැටලු තියෙනවා නම් පහලින් comment කරන්න කියලාත් මම ඔයාලට කියනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු.